ශ්‍රී ලංකා බටහිර ඉන්දියා කොදෙව් 2020 තරගාවලියේ පළමු තරගය හෙට උදෑසන 6ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව තිබෙදී ගිනිගැලි සංදර්ශනයට යන ශ්‍රී ලංකා 11 දෙනා කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් උඩ ලින්ක් එකෙන් ගිහිල්ලා හරි channel එකට ගිහිල්ලා හරි ඔයාලට බලන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව්වන් අතර පැවැත් වූ 2020 තරග ඉතිහාසය පිළිබඳව. බටහිර ඉන්දියා කොදෙව් දූපත්වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 9ක් ක්‍රීඩා කළා. ඉන් තරග 4ක් පමණයි ජයගෙන තියෙන්නේ. කොදෙව්වන් තරග 5ක ජය පහස විඳගෙන තියෙනවා. ඉන් අමතක නොවන තරගයක් බවට පත් වුණා 2021 වසරේදී පැවැත් වූ තරගාවලියේ පළමු 2020 තරගය. ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කළ 4 වැනි පන්දු වාරයේ හැට්‍රික් අවස්ථාවක් ලබා ගැනීමට ඔහු සමත්කම් දැක්වුවා. නමුත් ඔහු විසින් ක්‍රියාත්මක කළ 6 වෙනි පන්දු වාරයේදී පන්දු 6ටම 6 පාර 6ක් එල්ල කිරීමට කීරන් පොලාට් සමත් වෙනවා. ශ්‍රී ලංකාවේ පැවති තරගවලදී කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම 2020 තරග 7ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉන් තරග 3ක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ තරග 4ක් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. මීට අමතරව ලෝක කුසලාන තරග සමගම ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර එතෙක් මෙතෙක් 2020 තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දී කොදෙව් කණ්ඩායමට ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 8ක් පමණයි. පෙරට අතර පැවැත් වූ තරග වලින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම තමයි අඩුම ලකුණු වාර්තා කරලා තියෙන්නේ. ඒ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලකුණු 89කට සියලු දෙනා දැවී යාම. ඒ වගේම දෙරට අතර කණ්ඩායමක් වාර්තා කර වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ පල්ලකැලේදී ශ්‍රී ලංකාව විසින් ලකුණු 215ක් කඩලු 3කට රැස් කිරීම. ඉතින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කොල්ලුන්ගේ දක්ෂතා අපි බලන් ඉමු.